මිස් හර්නි අමරසූරිය ඔයා ඉන්ඩියා ඩෙල්ලි වල ඉගෙන ගත්ත කෝලෙජ් එක මතකයිනේ? ඊයේ පෙරේත ඩැනේජ් වල බ්ලොක් වෙලා සුද්ධ කරන මිනිස්සු ආවා. කුණු ගන්නකොට ආවේ ඔක්කොම කොන්ඩම් වලින්ම බුලක් වෙලා. එහෙමනම් හර්නි අමරසූරිය ඒ කාලේ මොනතරම් කොන්ඩම් දාලා පොකේ ඇරෝගෙන තින? කෝලෙජ් ඩැනේජ් වෙලා ඇතුලේ මෙච්චර කොන්ඩම් තියෙනවා නම් ඔයාගේ කාලෙත් හොඳටම කෙලවගෙන තිනේ. ඒ නිසා වෙනනම් ආපු දා ඉඳලා වේස්සකමයි කියලා මේ දඟලන්නේ. කොන්ඩම් දාපල්ලා අරපල්ලා මේපල්ලායි කියලා. ලැජ්ජයි මහත්මිය. කරුණාකර රටේ ඉන්න මිනිස්සුන්ට AIDS බෝ කරන්න නැතුව පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්න. වැදකම් කරන්න. HIV වෛරස් කියන හැංගිලා ඉන්නේ. එකපාරට මතුවෙන්නේ. ඔයගොල්ලෝ වගේ මිනිස්සුන්ව සමාජයට ගේනවයි කියන එක බයයි. මොකද ඔයගොල්ලන් ගාව AIDS තියෙනවා. ඔයගොල්ලන් ලෙඩ්ඩු. ඔයගොල්ලන් උරවගත්ත හැටි, පුකේ අරවගත්ත හැටි, පකලවගත්ත හැටි බලනකොට එතරම් ඔයගොල්ලෝ මහ භයානක රෝගීන්. ඔයගොල්ලන්ට අගමැති කියලා කියනවට වැඩිය හොඳයි රෝගීන් කියලා කියනවනම්. කරුණාකරලා HIV මේ වෛරස් වලට වැදකම් නැහැ. පැත්තකට වෙලා ඉන්න, ගෙට වෙලා ඉන්න. කාමරෙන් එළියට එන්න එපා. ඔයගොල්ලෝ වගේ මිනිස්සුන්ව සමාජයට අරගෙන අද්දීලා මිනිස්සු ඒකට වාඩි වෙලා කනවනම් ඒගොල්ලන් ලේට් පරීක්ෂණ කරන්න ඕන. ඒ වගේ භයානක රෝගවල ඔයගොල්ලන් ගාව තියන්නේ.